අදර පිළිගන්න ඉතින් ගෑස් YouTube චැනලත් එක තුළ ඉන්නාව අද වීඩියෝ ගැන තියෙන්නේ කොහොමද වොයිස් ට්‍රැක් එකක් FL ස්ටුඩියෝ කරා එඩිට් කරගන්න කියලා. මීට කලින් වීඩියෝ එකක් කෙනා පාර්ට් 1 වීඩියෝ එකකින් කොහොමද ට්‍රැක් එකක් සරලව හදාගන්නේ කියලා කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක කියලා දෙන්නේ කොහොමද වොයිස් ට්‍රැක් එක ගානට රිවර්බ් ලූප් එකකට පිච් රෝ එකකට හදාගන්නේ කියලා. ඉතින් මේක පාර්ට් 1 එක කලින් වීඩියෝ එක මේක පාර්ට් 2 එක එන ඇති වැඩි කතා නැතුව අපි වීඩියෝකට මේක තමයි ෆෙලිස්ටු ඕපන් කරන්න පෙන ඉන්ටර්ෆේස් එක. ඉතින් මම ඉස්සෙල්ලාම කරන්නේ මගේ වොයිස් ට්‍රැක් එක මේකට අප්ලෝඩ් කරගන්නවා. ඉතින් මම මේක කීප කියන්නේ ට්‍රැක්ස් 4කට මේක අප්ලෝඩ් කරගන්නවා. මොකද ඒක ෆිල්ටර්ස් දාලා එකකට වෙනස් කරගන්න ඕන හින්දා. ඒකට එකක් වෙනස්ව රිවර්බ් ලූප් එකකට බේස් එකකට නොයිස් රිමූව් කරලා පිච් රෝ එකකට ගන්න මම 4කට බෙදා ගන්නවා මේක. ඊට පස්සේ මේක 4කට ඇඩ් කරගෙන යාගේ ට්‍රැක් 4කට ඇඩ් කරගෙන ඊට පස්සේ මම මේකේ channel rack එකට ගිහිල්ලා ඒ channel එකේ number 1 number 2 number 3 number 4 ඒ විදිහට දාගන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙතන channel rack එකට ගියාම මේ ට්‍රැක් එක මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න කොහේ වෙන්නේ කියලා. ඉරදාම වූසිනා සංගවි කොහේ ගියාදු ඔබ ළඟින් ඔන්න ඉතින් මොකට එනද ඔල්පේ channel එක එකට ගියාම පේන්නේ මේ mix එකට ගියාට පස්සේ පේනවා ඉරදාම මේක insert 4 1 3 4 ඔය විදිහට ඔයාලට පේන ඇති. ඒක mix එකට ඇඩ් වෙලා. මම කරේ channel එකේ තොගොල්ලා දුන්නා mixer ඉන්සර්ට් එක 1 එකට දුන්නා, ඉන්සර්ට් 2 දුන්නා, ඉන්සර්ට් 3 කියන්නේ channel එකේ rack එක අපි channel 1 channel 2 වලට බෙදලා දුන්න එක තමයි මෙතනින් කරන්නේ. ඊට පස්සේ මම මේක එකට එකක් ෆිල්ටර්ස් දාලා හදා ගන්නවා. මම මෙතන යනවා මේකේ ෆස්ට් එකට. අපි අනිත් ඔක්කොම ටික ඔෆ් කරගන්න. ඒක උඩට හැන්නේ පළවෙනි ට්‍රැක් විතරයි. පෙරදාම වූසිනා මම මේ පළවෙනි එකෙන් කරන්නේ මේ වොයිස් එකට රිවර්බ් බ්ලොක් එකක් ඇඩ් කරන එක. මගේ රයිට් ක්ලික් කරලා ඩෙලිවර්ඩ් එකට ගිහිල්ලා ෆන්ක්ෂන් 2 එක මම මෙතන සිලෙක්ට් කරගන්නවා. මම මේකේ තනිකර ඩ්‍රයි එක අඩු කරගන්නවා. ඩ්‍රයි එක අඩු කරගත්තම ඔයාලට ඇහෙන්නේ තනිකර මේකේ ප්‍රීමියම් රිවර්බ් එක විතරයි. ඉතින් මේක ඊට පස්සේ දැන් වේට් එක අපි හයි කරගන්න. වේට් එක උඩරිම දා ගන්නවා මේකට. එකද ඔයාලට ඒ විදිහ වගේ ලුක් එකක් තමයි එකට ඇහෙන්නේ. ඊට පස්සේ මම මේක දාලා මේකට තව එකක් ඇඩ් කරනවා. පිච් ග්‍රෝ එක අපි වෙනස් කරගන්නවා. පිච් ග්‍රෝ එක වෙනස් කරගන්න මේකට. සවුන්ඩ් ඔඩියෝස් කියන මේක අපි යූස් කරනවා අපි. සවුන්ඩ් ඔඩියෝස් එකේ මම මේක දාලා මිඩ් ලෙවල් එකේ තියාගන්න ඕක මිඩ් ලෙවල් එකේ තියාගන්නවා. ඊට පස්සේ මම යනවා ඉන්සර්ට් 2 එක. ඉතින් මම මේක ඕෆ් කරගන්න ඉස්සරම ඊට පස්සේ ඉන්සර්ට් 2 එක ඔන් කරගෙන ඉවරලා ඒකත් හදා ගන්නවා. ඒකට මුළුමනින්ම දාන්නේ මම කලින් දාගත්ත ෆිල්ටර් එකේ පෙරදාම වූසිනා සංගවි කොහේ ගියාදු ඔබ ළඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ. ඒකට ඒක විතරක් දාගන්න කෙනෙක් සවුන්ඩ් ස්ටුඩියෝස් එකේ ඒ මයිනේ එකේ ෆුල්ම දාගන්න. එතකොට මගේ වොයිස් එක ක්ලියර් ලුක් එකක් එන හින්දා මේක ඒ මයින දාගත්තා. ඊට පස්සේ මම යනවා ඉන්සර්ට් 3 එකට. ඉන්සර්ට් 3 එකට ගිහිල්ලා මම මේකට දානවා බේස් ටුක්. කියන්නේ වොයිස් එකේ බේස් එක අප් කරනවා. බේස් එක අප් කරනවා මේකේ. ඔයාලට පේන්නේ නැති මෙතන EQ level 2 කියන ඒකේ ෆිල්ටර් එක තමයි මේක හදන්න පුළුවන්. මේක මම කොක්කොම යූස් කරන්නේ FL එකේ තියෙන ප්ලගින් තමයි මේක යූස් කරන්නේ. ඉතින් මේක පේන ඇති ඔයාලට
ඉස්සෙල්ලම තෝරන්න මේක ඉක්වලන්ට් බයි ඉක්වලයිස් කරපු පැන් කීපයක් ඔයාලා බලා ගන්න පුළුවන් ක්ලික් එකට වෙනම. ඔයාලට ටෙලිෆෝන් රේඩියෝ ඔය වගේ එක එක මෙෂර්ස් වලට මේක ඉක්වලයිස් කරපුවා ඒකොල්ලෝ දීලා තියෙනවා. මම මේකේ ඔය ප්‍රෙස් එක දාගන්නවා. හරිද? ඊට පස්සේ මම මේක බේස් ලෙවල් එක බේස් ලෙවල් පේනවා ඉතින් මෙතන ඩම් එකට දකුණු පැත්තෙන් තියෙන්නේ බේස් ලෙවල් එක. ඒක මම අප් කරගන්නවා හිමීට. පෙරදාම වූසිනා සැඟවී කොහේ ගියාදු ඔබ ළඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ පෙරදාම වූසිනා පෙරදාම වූසිනා සැඟවී කොහේ ගියා. ඔයාලට පේනවා ඇති දැන් මේකේ බේස් ලෙවල් එක ගානට අප් වෙලා ග්‍රෝ වෙලා ආවා. ඉතින් මම මේකත් කලින් වගේම ඉන්සර්ට් ට්‍රී එක ඔෆ් කළා. ඊට පස්සේ යනවා ඉන්සර්ට් ෆෝවර්ඩ්. ඊට පස්සේ මම මේකට ගිහිල්ලා කලින් ගත්ත ඉෆෙක්ට් එකේම දාගන්නවා ඒකලු දීපු යුකලයිස් එක වොයිස් එක. ඊට පස්සේ පෙරදාම වූසිනා සැඟවී කොහේ ගියාදු ඔබ ළඟින් උන්නු කාලේ සුන්දරයි ජී. අයි මේ තුනම දාලා ප්ලේ කරලා බලමු. පෙරදාම වූසිනා සැඟවී කොහේ ගියාදු ඔබ ළඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ පෙරදාම වූසිනා. මේක බේස් එක ගෝවන අඩිහින්ද බම් මේකේ බේස් එක ඉන්සර්ට් 3 එක හිමීට පෙරදාම වූසිනා සැඟවී කොහේ ගියාදු ඔබ ළඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිත. ඊට පස්සේ හදාගත්ත ඒකුලයිස් එකේ මම ඉන්සර්ට් 2 එක ගන්නට ග්‍රෝ කරලා අඩු කරගන්නවා. පෙරදාම වූසිනා සැඟවී කොහේ ගියාදු ඔබ ළඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ පෙරදාම වූසිනා පෙරදාම. ඊට පස්සේ මම මේක වෙනම ඇඩ් කරලා තියෙන හින්දා මම මේකේ පේන ඇති වෙනම දාලා තින්නේ එක ඉන්සර්ට් 1 ඉන්සර්ට් 2 ඉන්සර්ට් 3 ඉන්සර්ට් 4 වලට බෙදලා තියෙන්නේ. ඉතින් මම තව මේකට දාගන්නවා ඉෆෙක්ට් එක. ඩේලි රිවර්බ් එකට ගියාට පස්සේ ඔයාලට පේන ඇති ඒකේ තියෙන තුන්වෙනි ෆිල්ටර් එක 3 ෆිල්ටර් එක pretty daily 3 ඔන්නක දාගෙන මම මේක දාගන්නවා මිඩල් එකට ටයිම් එක දාගෙන වේට් එක පොඩ්ඩක් අඩු කරගන්නවා. ඉන්පුට් එකේ වේට් එක පොඩ්ඩක් අඩු කරගන්න. අඩු කරලා ඊට පස්සේ මේක රයිට් ක්ලික් කරලා ඔයාලට පුළුවන් ක්‍රියේට් ඔටෝමේෂන් ක්ලිප් කියන එක දෙන්න. ඔයාලට පේන තියෙන ඔටෝමේෂන් ක්ලිප් කියලා ඒක නැති ඉතින් මේක ඉවහම එන මෙතන වට ඔටෝමේෂන් ක්ලිප් එකක් හැදලා තියෙනවා. මොක්කොටම කලින් මේක පටන් ගන්න දැන කපලිවල්ලා මේඩිය කන්ට්‍රෝල් A ඔබලා එහාට ගන්නවා. ඊට පස්සේ හිමීට මේක අප් වෙන විදිහට ග්‍රෝ කරගන්නවා. ඊට පස්සේ කරන්නේ සම්පූර්ණයෙන්ම දාගත්ත පිය බ්ලොක් එකේ ෆැට් එක ෆුල් අඩු කරගෙන ඊට පස්සේ එක ඩ්‍රොප් එකෙන් ඩ්‍රොප් එකට මෙෂ් වෙන විදිහට හදාගන්න. දැන් මෙතන පළවෙනි ඩ්‍රොප් එක මෙතන තියෙන්නේ. ඉතින් මම මේක මේ විදිහට අප් කරගන්නවා. ඒ වැඩි මම කරපු දේ. ඉතින් මේකේ ඒ විදිහට තමයි ග්‍රෝ කරන්න ඕන. ඔබ ළඟින් ඔබ ළඟින් උන්නු කාලේ
ඔබලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ යාදු ඔබලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ පෙරදාම හොසිලා ඔන්න ඔය විදියට මම මේක කාන්ට කුවප කප්වෙනවා කුවක ඩවුන ඔන්න විදිට හදාගන්නට තෝටවාට පේන ඇති ඒක තියෙන තිතවට කියන්නේ වාට මේක පේනදියටම හදාගන්න ඔන්නවාගන්න ඔයිස්සගේ ඉදිහට ඒක රොප්ප ඇත දෙන ගත්තා මරනිකා ලුක්ක ඔයිස්සක ඉතරක් ලුච්චක නියම ගාන්ටෙන එතකොට ඔයිස් ට්‍රක්්ක ඉතරක් කරගන්න ට්‍රක්ක හදාගෙනලා මෙලඩික දා ගැට් කරන එක හදන එකට හදන කොට මේවිදිට යස් කරන හොඳ මොකද අරගත් එක්ක බැනස් කරගෙන හදාගන්න තෝට කියන්නවා බෙලඩිකායි වෙනම හදනවා බැනස් කර හදාගන්න ඒවිති පුළුව ඇතුට මේක හදාගෙන් වරෙන වට ඕන දැන්ට කට් කරලා අඩු කරලා ෆේඩ් ඩව් නිට හදාගන්න පුළුව ඇත් එහෙම නැත්තං ඉතින් කෙලින්ම මෙලඩිකත් එක්ක අන්ඩ ඒක වෙනම චෑල්ලකට දාලා ෝස් ට්‍රක්කේ ට්‍රැක හදන්නට මයිකඉතින් මට වෙන බිඩියක් දිට ඔයිස් ට්‍රැක්ක තර දාලා හදන දීම කියලතු ඇති තෝට තැන් වෙතනවාට පේන ඇති යස් කරේ ෆ්‍රක්වන් ෆ්‍රක්ට ට්‍රක් ෆෝ මේ ටික තම යස් කරලා තියෙන්නේ ඔයිස් ට්‍රක්ටික ඔබලගින් උන්නු කාලේ සුන්දරයි ඔටෝමේෂන් කලිප් එක හදාගත තැන මේක අපෙනවා ඩව්න අපෙනම ඩව්න වේට් එක වැඩි වෙනවා අඩුවෙන යාතු ඔබලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ රීවප පොට් අඩු කර යාතු ඔබලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ පෙරදාම හෝසිලා අන්න ඒතියට තම වොයිස් එක කාන්ට මැටේල්ට ගැලපෙන ෆෙඩ්ඩල හදාගන්න වගේ වොයිස් ට්‍රක්ටික ගැලපෙන මැටිගල් කරලා තමකට ප්ලගින්ල ෆිල්ටස් දාගන්න ඕන ඉතින් මේ විඩුවෙන් ගෙනල්ල දුන්නෙම ඔයාලට කොහොමද බේසික්ක සරලවමිකැන් මුකුල් නොදන්න කෙනෙට්ට කොහොමද වොයිස් ට්‍රක්කව සරලා හදාගන්න කියලා ඉම එක තව ගොඩක් දෙවල් තිය ඉගෙන කණ්ඩවාට බේසික ගිල් දෙන පුළ මෙච්චරයි ඉතින් වාට තාමක ෆිල්ටස් තාන්ට පුළුව බ්ලගින් නර් කරන්න පුළුව මේ කොල්ලඟ තව අපිට වෙන බ්ලගින් නර් කරන්න පුළුව මේකට ඉතින් කලින් වීඩිය කියල දුන්න කොම ට්‍රැක්කයක් හදන්න කියලා ඉන්ට්‍රක්කයක් හදන දී මුලින්ම දරන්න ඉන්න ඉති ට්‍රක්කයක් හදන්න කොමද පාටන් විඩික බවට බලන්න තින් වොයිස් ට්‍රක්කයකට ගාන්ට බේරිව බ්ලොක් එකට හදාගන්න කොමික තවන් කෙල් දුන්නති ඉති මේ විඩියක අදින් අවසන් ඉති ඉල වීඩියගේ හම්මනතුරු සුබදස ජයවා